දිව්‍ය ආශිර්වාද ලැබෙන සුබම සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. අපි කවුරුත් මේ ලෝකේ තනිව නැහැ කියලා මම කිව්වොත් විශ්වාස කරනවද? අපි නොදකින අපිට නොපෙනෙන නමුත් හැම වෙලාවෙම අපිව ආරක්ෂා කරන අපිට මඟ පෙන්වන දිව්‍ය බලවතුන් සිටිනවා කියලා බොහෝ ආගම්වල හා ඉගැන්වීම්වල තියෙනවා. ඉතින් බලවත්ව ශක්තිමත්ව දිව්‍ය දූතයෙක් වන ආකේන්ජල් මයිකල් ගැන මම මින් පෙරත් වීඩියෝවක් කරා. ඒකත් නරඹන්න කියලා ඉතින් ඔයාලට ආදරෙන් මතක් කරනවා. අද මේ වීඩියෝවෙන් ආකේන්ජල් මයිකල් වගේ තවත් බලවත් දිව්‍ය දූතයන් ඉන්නවා. ඉතින් ඒ ගැන ඔයාව දැනුවත් කරන්නයි යන්නේ. ආකේන්ජල් මයිකල් කියන්නේ ආරක්ෂාව, ධෛර්යය සහ අඳුරු බලයන්ට එරෙහි සටන් කරන ශක්තිමත්ම දේව දූතයා ලෙස සැලකෙනවා. ඔහුගේ නිල් ආලෝක කඩුව බය, නරක සිතිවිලි, නෙගටිව් ශක්තියින් ඔයා වටා තියෙනවා නම් ඒවා කපා දමනවා කියලා විශ්වාස කරනවා. ඉතින් ඔයා බය වෙලා ඉන්න වෙලාවක ආකේන්ජල් මයිකල් දෙවියන් වහන්සේ මාව ආරක්ෂා කරන්න කියලා හදවතින්ම ඉල්ලුවොත් ඔහුගේ ශක්තිය ඔබට දැනේ. සහ බොහෝ දෙනා එය කියනවා ඔවුන් එය අත්විඳ ඇති බව. ඉතින් ආකේන්ජල් මයිකල් වගේ තවත් බලවත් දේව දූතයන් ඉන්නවා. ඒ ගැන මම අද ඔයාලට කියලා දෙන්නම්. ඒ අය කීප දෙනෙක් ගැන. ඒ තමයි ආකේන්ජල් ගාබ්‍රියෙල්. ඒ කියන්නේ දිව්‍ය පණිවිඩ කරුවා ලෙස හැඳින්වන ප්‍රබලම දේව දූතයෙක්. බයිබලය, කුරානය සහ යුද ධර්මයේදී ගාබ්‍රියෙල්ට විශේෂ ස්ථානයක් තියෙනවා කියනවා. ඔහුගේ භූමිකාව තමයි දෙවියන්ගේ පණිවිඩ මිනිසුන්ට ගෙනීම. ඔහුගේ නමෙන් අදහස් වන්නේ දෙවියන්ගේ ශක්තිය ලෙසයි. ඒ වගේම මේ දෙවියන්ගේ සංකේතය තමයි පිරිසිදු බව, සත්‍ය සහ ආරම්භය. විශේෂත්වය තමයි මරියම්ට ජේසුගේ උපත ගැන පණිවිඩ දුන්නා කියලා විශ්වාස කරනවා. ඒ වගේම ගාබ්‍රියෙල් කියන්නේ ජීවිතේ නව ආරම්භ අරමුණු පැහැදිලි කර දීම සහ ආත්මික අවබෝධය ගැනීම, දිව්‍ය අදහස් දීම, ඔබට ජීවිතේ හරි මාර්ගය නිවැරදිව තෝරා දීම සහ ඔයාට සත්‍ය කියා දෙන හදවත නිදහස් කරන ශක්තියක් ලෙසත් ඔහුව හඳුන්වනවා. තවත් බල සම්පන්න දිව්‍ය දූතයෙක් තමයි රෆායල් කියන්නේ. මේ දෙවියන් වහන්සේ නියෝජනය කරන්නේ සුවය, ආරෝග්‍ය සහ ආත්මික සැනසීමයි. ශරීරයේ, මනස සහ ආත්මය සුව කිරීම. මේ දෙවියන්ගේ නමින් අදහස් කරන්නේ දෙවියන් සුව කරනවා යන්නයි. ඉතින් මේ දෙවියන්ගේ සංකේතය තමයි හරිතාලෝකය, යාත්‍රිකයාගේ දණ්ඩ සහ ඖෂධය. ඔහුගේ විශේෂත්වය තමයි මිනිසුන්ට ආරෝග්‍ය, ආරක්ෂාව සහ නිවැරදි මාර්ගය පෙන්වීම. හදවත් සුව කිරීම ඔහුගේ හරිත ආලෝක ශක්තියෙන් සුවපත් කිරීම රෆායල් දිව්‍ය දූතයාගේ කාර්යයයි. රෝග වලින් සුවය, මානසික වේදනාවල් වලින් නිදහස සහ ජීවිතේ නිවැරදි දිශාව සොයාගන්න උදව් කරන දිව්‍ය දූතයා ලෙස විශ්වාස කරනවා. ඔයත් ආරෝග්‍ය සහ සුවය සොයන කෙනෙක් නම් රෆායල්ට යාඥා කරන්න කියලා කියනවා. ඔහු ඔබව සුවපත් කරાવી. විශ්වාසයෙන් හදවතින්ම ඔහුට යාඥා කරන්න. Light of God, දෙවියන්ගේ ආලෝකය. ඉතින් මේ දිව්‍ය දූතයාගේ ප්‍රධානම කාර්යය තමයි ඥානය සහ බුද්ධිය ලබා දීම, ගැටලු වලට විසඳුම ලබා දීම, අඳුරු සිතුවිලි වලින් ආලෝකයට මඟ පෙන්වීම, ආත්මික අවබෝධය සහ සත්‍ය හෙළි කිරීම. ඔහුගේ වර්ණය තමයි රන්වන් පාට, තැඹිලි පාට, දීප්තිමත් සුදු. සංකේතය අග්නිපොත, ආලෝකය, ශක්තිය, මනසට පැහැදිලි බව, සංසුන්කම. ඉතින් යුරියල්ට යාඥා කරන්න අවශ්‍ය නම් මෙන්න මේ වගේ අවස්ථාවල තමයි ඔයා යාඥා කරන්න ඕන. ඔයාගේ ජීවිතේ තීරණ ගන්න බැරි වෙලාවට අධ්‍යාපනයේ, ව්‍යාපාර, ජීවිත මාර්ගය ගැන අවබෝධයක් නැති අවස්ථාවල ඔයා මේ දෙවියන්ට යාඥා කරන්න. අනිවාර්යෙන් ඔයාට දෙවියන්ගේ ආශිර්වාදයේ පිහිට මඟ පෙන්වීම වගේ ගැටලු වලට උත්තර ලබා දීම සිදුවේ. බය, අවුල, අඳුරු සිතුවිලි ඉවත් කරගන්න මේ වෙලාවට ඔයා මෙන්න මේ ආකාරයට යාඥා කරන්න. ආකේන්ජල් යුරියල් උතුමාණෙනි, මගේ මනසට ඔබගේ දේව ආලෝකය ගෙන එන්න. නිවැරදි මාර්ගය මට පැහැදිලි කර පෙන්වන්න. ආමීන්. ඉතින් ඔයාලට පැහැදිලි ඇති. මේ වගේ ප්‍රශ්න ගැටලු ආ වෙලාවට
හදවතින්ම විශ්වාසයෙන් මේ බලවත් දිව්‍ය දූතයන්ට ආරාධනා කර ඔයාගේ යාඥාව කරන්න. අනිවාර්යෙන් දෙවියන් ඔයාට ඇහුම්කන් දෙනවා සහ ඔයාගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙනවා. අද අපිට මේ ආකාරයෙන් මේ පණිවිඩ දෙන දේවදූතයන් මේ දිව්‍ය බලවතුන් අපෙන් එකම දෙයක් ඉල්ලනවා. ඒ තමයි විශ්වාසය, ධනාත්මක සිතවිලි, බය අතහැරීම. මේ ආකාරයට ඔයාගේ හොඳ සිතවිලි උදාහරණ විට සහ හොඳ සිතවිලි තෝරා ගන්නා විට ඔයාගේ ශක්තිය වෙනස් වෙනවා. එතකොට දිව්‍ය මේ ආධාර ඔයා ළඟටම එනවා. ඒ වගේම අද ඔයා මේ වීඩියෝ දැක්ක හේතුවක් නිසායි තමයි දෙවියන්ගේ පණිවිඩය. ඔයා තනිව නැහැ. දිව්‍යමය ආරක්ෂකයෝ ඔයා වටා සිටිනවා. ඉතින් මගේ ලස්සන ළමයි ඔයාට මේ වගේ ආත්මික දිව්‍යමය ශක්තිමත් පණිවිඩ ගෙනන වීඩියෝ තවත් බලන්න ඕන නම් එහෙනම් මාව subscribe කරන්න, like කරන්න, මේ පණිවිඩය අනිත් අයත් එක්ක බෙදා ගන්න. ඒ හරහා ඔයාට දිව්‍ය ආශිර්වාද නොඅඩුව ලැබෙනවා. දිව්‍ය ආශිර්වාද ඔයා සමගම වෙනවා. ඉතින් විශ්වාසයෙන් මේ දෙවියන්ව අදහන්න, දෙවියන්ට යාඥා කරන්න, දෙවියන්ගේ උදව් උපකාර ඉල්ලන්න. අනිවාර්යෙන් ඔයාට දෙවියන් පිහිට වෙනවා. දිව්‍ය ආශිර්වාද ඔබ සමගම වේවා. ස්තුතියි.